ජීවිත කාලේ 80ක් විතර ජීවත් වෙන්නේ බිල්ඩින් එකක් ඇතුලේ. ඒ වගේම ලෝකයේ බිල්ඩින් වලින් එනර්ජි එක ගත්තොත් 40ක් විතර යූස් කරනවා බිල්ඩින් එනර්ජි එක. ඒතකොට ඒ සම්බන්ධව අපි ජීවත් වෙනකොට බිල්ඩින් එනර්ජි එක අඩු කරගන්නේ කොහොමද? එනර්ජි එක අඩු කරගෙන එෆිෂියන්සි කරගන්නේ කොහොමද? ඊළඟ බිල්ඩින් එකක් ඇතුලේ කම්ෆර්ටබල් විදිහට ජීවත් වෙන්නේ කොහොමද? සේෆ්ටි විදිහට ජීවත් වෙන්නේ කොහොමද? ඒවා පිළිබඳ දැනුමක් ලබා දෙන්න අපි මේ ස්ටෝල් එක හරහා කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඒ බිල්ඩින් ඇතුලේ ස්මාර්ට් කන්සෙප්ට් වැඩ පහසු කර ගැනීම සඳහා සුහුරු දේවල් අපි මේකේ ප්‍රදර්ශනය කරනවා. ඒවට අවශ්‍ය උපාංග මොනවාද යොදා ගන්න නව තාක්ෂණය බිල්ඩින් එකක් සේෆ්ටි විදිහට මේන්ටනන්ස් කරගන්න, ඔපරේෂන් කරගන්න අවශ්‍ය දැනුම මේ ස්ටෝල් එක හරහා අපි ලබා දෙනවා. ඒ වගේම බිල්ඩින් ස්මාර්ට් බිල්ඩින්ග්ස් ඇතුළු ගොඩාක් බිහි වෙලා තමයි ස්මාර්ට් නගරයක් බිහි වෙන්නේ. ස්මාර්ට් නගරයකින් තමයි ස්මාර්ට් කන්ට්‍රි එකක් බිහි වෙන්නේ. ඉතින් ස්මාර්ට් රටක් හදන්න නම් අපි ස්මාර්ට් බිල්ඩින් වෙන වෙනම ලෝකේ ඩිවෙලොප් කරන්න ඕනේ, රට ඇතුලේ ඩිවෙලොප් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය දැනුම සහ තාක්ෂණයේ අවශ්‍ය ලබා දීම සඳහා මේ බිල්ඩින් සර්විස් ඉන්ජිනියරින් සෙක්ෂනල් කමිටිය විසින් අපි මේ ස්ටෝල් එක පවත්වාගෙන යනවා. Our work is unseen, yet it powers every skyline. This is our duty, our pride, our promise. Engineering for a Smart Nation. Techno 2025 IESL. Building Services Engineering Sectional Committee.